ඒ උතුම් බෝධීන් වහන්සේගේ නැගෙනහිර පැත්තට තිබුණ ශාඛාවේ බෝ බීජේ මිහිඳු මහරහතන් වහන්සේ ළඟ ඉදිද්දින් වැටුණා. උන්වහන්සේගේ රන්වන් ශ්‍රී හස්තෙන් අරගෙන රජතුමාට දෙනවා. රජතුමා සුවඳ පස් ටිකක්, ඒ කාලේ කියන්නේ සුවඳ මැටි කියලා. සුවඳ පස් ටිකක ඒ බෝධීන් බෝ ඇටේ මෙහෙම දානවා. එතන තිබූ සැනින් බෝධීන් වහන්සේලා පැල 8ක් පැන නැගෙනවා. රියන් 4මාරක් උසට. ඒ බීජ 8 තමයි අෂ්ටඵල බෝධි කියන්නේ. දැනට ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් දෙනමයි වැඩ ඉන්නේ. එක නමක් කතරගම. ඒක නම් කාටවත් දකින්න විදිහක් නැහැ. මොකද අපේ උන්ට ගිය ගමන් දෙයියෝ පේනවා මිසක් බෝධිය පේන්නේ නැහැ. දේවාලේ ළඟමයි. පොළොමේ ඉන්නවා ඇතුළට යන්න. බෝධිය ළඟ එකයි දෙන්නයි. අනිතක ළඟටත් යන්න දෙනවා සුදු අතින් ගියාම. අනිතකේ බෝධිනාසි චෝටි ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. විශාල බෝධීන් වහන්සේ නැති වෙලා එයින් ලැබුණ චූටි අංකුරයක් සාමාන්‍යයෙන් අපේ අතක් විතර ලොකුවට චූටි අංකුරයක් ඉතුරු තියෙන්නේ. ඒ එක බෝධියක්